Warasidu Kolampure Modaragang Urukode Viole Nade Asinde Harrieta Vetila Pore Pinnaladum Baila Sari Baila Raja Ganai Giane ඔබට ඇරයුම් ලැබුණාද ජිප්සිස් සංගීත කණ්ඩායමත් එක්ක එකතු වන්නට? නෑ කිසි ඇරයුමක් තාම ලැබිලා නෑ. විනෝද වෙන්නට අපි දඩය මේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේදා දුරබින් දැන්නේ වැඩි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වෙත්තන් දැකගත්තා. ෂෙනාල් මල්ලි ඔබගේ ආදරණීය පියාණන්ගේ ගීත ඔබ බොහොම සාධාරණ විදිහට ගායනා කරනවා. ඉදිරියටත් ඔහුට ඒ ගායනා කිරීමේ හැකියාව ඔහුට ලබා දෙනවාද? ලබා දෙන්න දෙයක් නෑ. මොනවා ලබා දෙන්නද? හඬට හැඩට රුවට ඩාන්ස් එකට පවා ඔබ 100ට ලක්ෂයක් සාධාරණය කරනවා. අපිට එතුමාන්ව නිතරම ඔබගෙන් මතක් වෙනවා. ගොසිප් වලට ඔබ ගොඩක් කැමතියි කියලා කිව්වනේ. මම හරියටයි. ඕපදූපෝ වලට, කේලම් වලට ඒව රාසයි. අපි දෙන්න එක් වීලා පන වගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්න හිනහිලා සහයෝගෙන් වැඩේ දෙන්නේ අපි දෙන්න එක් වීලා පන වගේ ලොවේ ඉන්නේ හැඩ පෙන්න හිනහිලා සහයෝගෙන් වැඩේ දෙන්නේ රජගෙටයි පැල්පතටයි එක් වගේ සලකන්නේ පෙර කල සිට පැවතෙන්නේ ගජයාලෝ අපි දෙන්න. හොඳයි හිතවතුනි, ඔන්න අපි පොරොන්දු ආකාරයට ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහත්මයාගේ ආදරණීය ලොකු පුත් සජිත් සිල්වෙස්ටර් පෙරේරා රැගෙන ආවා බුද්ධික රඹුක්වැල YouTube නාලිකාවට. අයිබෝන් සජිත් සහෝදරයා. අයිබෝන්. ඔයාගේ ට්‍රේලර් එක පහුගිය දවස්වල ගිහිල්ලා අපේ ආදරණීය රසික රසිකවන් බොහොමත්ම ආදරෙන් හිටියේ ඔයත් එක්ක තොරතුරු ටිකක් හුවමාරු කරගන්න. ඉතින් සජිත් සිල්වෙස්ටර් පෙරේරා අපේ සහෝදරයා අපිට කියන්න ඔබ කාලයක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න බව මා හොඳින් දැන හිටියා. නමුත් ආදරණීය රසික රසිකාවයන් මේක චුට්ටක් අලුත් වුණා. ගොඩක් දෙනෙකුට ගොඩක් දෙනෙක් දන්නවා, ගොඩක් අයට අලුත් වුණා. එතකොට මේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඇයි මෙතෙක් කල් නිහඬව හිටියේ වගේ එකක් අහනවා? නෑ නිහිනව හිටියේ නෑ. සද්ද දදා හිටියේ. ඒ කියන්නේ මේ ඒ බලලු දිවියට වගේම තමයි මටත් හිතා ගන්න බැරුව ගියා මොකක්ද උනේ කියලා. එවැනි දෙයක් උනේ. මම හිතන්නේ අර මේ මේරියන්ස්ලත් එක්ක සිං කරපු එක නේද මේ වීඩියෝ ක්ලිප් එක පොඩ වෛරල් වෙන්න ගත්තේ මුලින්ම. ඔව්. ඒ කියන්නේ ඉතින් අර ඒක හැම දෙයක්ම ඉතින් එහෙම අර නොහිතන දේවල් ඉතින් ජීවිතේ වෙන්නේ ඉතින් අර කිසිම දෙයක් එහෙම ලොකු බලාපොරොත්තුවක් මගේ එහෙම තිබුණෙත් නෑ. ඒ වුණාට ඉතින් අර එදා ගිහිල්ලා ඉතින් අර එක ගීතයක් ගායනා කරා. එකම එක ගීතයක්. ඊට පස්සේ ගෙදර ආවා නිදිය ගත්තා. උදේ නැගිටිනකොට මේ නිකන් කැළඹිලා. රටම කැළඹිලා නේ. වන්දන්න එතකොට තමයි මට තියන් කික්කයක් ආවේ. එක්කෙනා කෝල් කරලා කිව්වා අන්න කැළඹිලා කියලා. හැබැයි ඔබත් තාත්තත් විශ්වාස කරන එක දෙයක් තියෙනවා, දෛවය. දෛවගත සිද්ධීන් වලට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. උපදිනකොට සීල් එකක් වදිලා තමයි සීල් එකට අනුව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන එක. ඔබ කියා සිටියා මාත් සමග අපේ වාසනාව තියෙනවා නම් නිදියාගෙන හිටියත් කතා කරලා මෙන්න ඇවිල්ලා තිනවා ගන්න කියලා දෙනවලු අපිට. ඔව් තමාට ලැබෙන්න තියෙන දේ ආය සක්කරයි පුතා වයිමාවත් ඒ දේ වළක්වන්න බෑ. තමාට ඒ දේ ලැබෙන්න තියෙනවා. තමාට ඒක කොහෙන් හරි තමා කරා හොයාගෙන ඇවිල්ලා ඒක තමාට ළඟා වෙලා ඒක තමාට ලැබෙන එක ලැබෙනවා. ඉතින් ඔය දෙයට හුඟක් ඉතින් සාමාන්‍ය ජීවත් වෙන මේ මනුස්සයා කියන මේ ජීවිය මේ මනුස්සයා කියන සතා සාමාන්‍යයෙන් ටික බයයිනේ ජීවත් වෙන්න බය වුණාම ඉබේම ඔයා හිතනවා සාමාන්‍යයෙන් එක සාමාන්‍ය මනුස්ස ගතිය සාමාන්‍ය මිනිස්සු පෙළඹෙනවා පෙළක් දේවල් වලට ඒගොල්ලෝ බය වෙනවා. තව දේවල් දැක්කම තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා. ඒගොල්ලෝ එහෙම හිතුවා ඒකම කරාම ඒගොල්ලෝ හිතනවා එයාට ලැබෙන්න තියෙන දේ එයාට ඉක්මන් වෙලා ලැබෙයි. අර මනුස්සයාට හැදි ගෑවිලා ගියාම එහෙම දේවල් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමාට දෙයක් ලැබෙන්න තියෙනවා නම් තමාට ඒ දේ ලැබෙනවා. ඒ දේට කාටවත් වළක්වන්න බෑනේ. වළක්වන්න බෑ. ඉතින් තමා කලබල වෙන්නේ તો ජීවිතේ හිටියාම හරි. සාමාන්‍යයෙන් මේ කිසිම දෙයක් ගැන උන්ට වැඩිය බලාපොරොත්තු එහෙම තියාගන්න එපා. උන්ට වැඩිය දේවල් වා පතන්න ගියාම ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අර පතන දේ නෙමෙයි
වෙනම දෙයක් මේ ජීවිතේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හැමදේම ජීවිතේ මොන දේ වුණත් ඔයාට සුබදායී දෙයක් තමයි වෙන්නේ. කවදාකවත් ඔයාට මේ ජීවිතය කියන්නේ හරි මේ හරි සර්වසාධාරණ දෙයක් මේක. මේක ඔයාට එහෙම කිසිම දෙයක් ජීවිතය අසාධාරණ විදිහට ජීවිතේ දේවල් වෙන්නේ නැහැ. පෙළක් දේවල් ඔයාට පේනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ හරි අසාධාරණ විදිහට කියලා. හැබැයි ඒක වෙන්නේ ඒ වෙලාවට ඒ සිද්ධ වෙන්න ඕන දේ. ඉතින් හැමදෙස්සෙම මොන මේ වාතාවරණය තමාට උදා වුණා තමයි හැමදෙස්සම අත් දෙක දිගහැරලා හැම ඕනම දෙයක් වැළඳ ගන්න ඕනේ. ආදරයෙන් බාර ගන්න ඕනේ. වැළඳ ගන්න හැමදේම. ඔබ නියම කතාවක් කිව්වේ මොකද ඇත්තනේ දැන් ඔබ උනත් කලබලුන්නේ නැහනේ ජිප්සි සුනිල් පෙරේරා මහත්මයාගේ ආදරණීය පුතා වෙලත් ඔබ කලබලුනේත් නැහැ. ඔබත් පාඩුවේ හිටියා නේද? ඔබත් පාඩුවේ හිටියා. කොහොම හරි අහම්බෙන් ඒ ඔබ අරයි යන්න ඕනි තැනට සබහාධර්ම විසින් අරන් ගියා. මං හිතනවා එහෙම තමයි සිද්ධ වුණේ. එහෙම තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ සබහාධර්ම. අපි දන්නේ නැහැ. ඉතින් අද මෙහෙම දෙයක් උදා වුණා හෙට මොන දෙයක් වෙන්න තියෙනවද? හැබැයි හෙට ගැන හිතලා ජීවත් වෙලා තේරුමක් නැහැ. ජීවිතේ හැමදෙස්සම තියෙන්නේ මෙන්න මෙතන මේ මොහොත. මෙතනයි ජීවිතේ. ඉතින් ආයෙම මම ජීවත් වෙන්නේ එතන ඒ මානසික මට්ටමින් තමයි මං ජීවත් වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මං කොහෙටවත් මං ඊයේවත් ආයි හෙටවත් නෙමෙයි. මං ඉන්නේ මේ මොහොත. මට සුන්දර මොහොත ඇවිල්ලා මේ වෙනකොට මේ මොහොත මේ වාත් එක ගත කරන කාලේ. ඉතින් මෙතන තමයි ජීවිතේ මගේ. මෙතන තමයි ජීවිතේ කියනකොට මම හිතනවා අපි පොඩි ගීතයකට ගිහිල්ලා ආදරණීය සුනිල් පෙරේරා අයියා ගායනා කරපු ලස්සන ගීතයක් ඔබේ මොවින් ඔබේ ලස්සන ලයන්විත හඬින් ඔබේ හඬට හැඩට රුවට ඒ ඩාන්ස් එකට ඔබ 100ට ලක්ෂයක් සාධාරණය කරනවා. අපිට එතුමාව නිතරම ඔබගෙන් මතක් වෙනවා. ඉතින් අපි ඒ හින්දා ඒ පුංචි ගීතයකට ගිහිල්ලා ඔබ වැඩි ගීත ගායනා කරන්න වැඩි කැමැත්තක් නැහැ. නමුත් පොඩි ගීතයක පුංචි කොටසකට හරි ගිහිල්ලා අපි ඊට පස්සේ නැවතත් අපි මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙමු. ගිනිය ගුරු කොටේ පිච්චෙන රතුවම වස්සුවඳට සැර බෝතල් වී දුරු ගැටෙන කිරි කිරි සද්දෙට සුදු ඇල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලි වෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට අපි එලි වෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට ලන්තෑරුම් පත්තු කරන් වෙරලද්දර විඳගනිමින් රළු සීතල රැක සුන්දර ලැබගන්නට සැනසුම මුළු ලොවක් ඉදි කළ ලොව පරසිදු හැල්ල මේක කළුව මෝදර ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු වස්සුවදට සැර බෝතල් වීදුරු ගැටෙන කිරි කිරි සද්දෙට සුදු ඇල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලි වෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට අපි එලි වෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට අපි එලි වෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට බොහොම ලස්සනයි හරිම ලස්සනයි මම එක තමයි මම බොරු නෙවෙයි කිව්වේ ඔබගේ පියාණන්ට පුදුම විදියට සාධාරණයක් කරන බව. ඉතින් මට දැන් යන්න වෙනවා ජිප්සි සංගීත කණ්ඩායම් පැත්තට යන්න වෙනවා. ගොඩාක් ප්‍රශ්න වර්ගයක් තියෙනවා මට ලිහිල් කරගන්න ඕනි ආදරණීය රසික රසිකාවයන් ඔයාගෙන් අනිවාර්යෙන් මේ දේවල් ටික අහන්නට කියලා කිව්වා. අහන්න කියලා කිව්වා. හැබැයි ඔබත් පොඩි කැමැත්තක් තියෙනවා ගොසිප් වලට ඔබ ගොඩක් කැමතියි කියලා කිව්වනේ. මම හරියටයි. ඕපදූපෝ වලට කේලම් වලට ඒව රසයි. ඒ කියලා විශ්වාසත් කරනවද? කියලා විශ්වාසත් කරනවද? නෑ ඒකදී තමාට කියන එක්කලා දිහා පොඩක් බලාගෙන ඉන්න අනේ මොගේ හැටි කියලා. ඒ හරියසයි. මිනිස්සුන් ඒ ජීවිතේ ඒගොල්ලෝ මේ වර්ණවත් කරගන්නවා එක මිනිස්සු ඒ වගේ දේවල් කියන්නේ. ඔයා ඒ දේ වාට තියෙන රස විඳින්න එච්චරයි. ඒ දේ මේ කිසිම දෙයක් විශ්වාස කරන්න යන්න එපා. තියා මේ මං කියන එකක්වත් විශ්වාස කරන්න යන්න එපා කිසිම දෙයක්. ඒ උනාට මේ ජීවිත හැමදේම රස විඳින්න ඉගෙන ගන්න එච්චරයි. අනිවාර්යයෙන් මං හරි ආසයි ඕපදූප වලට ආසයි. මේ දැන් නම් ඕපදූප නෙවෙයි අහන්න යන්නේ. සුනිල්ලාගේ ෆැමිලි එක ගැන අහන්න යන්නේ. ඕපදූප තමයි ඕක. ඕපදූප හරි. හරි එන ඕපදූප තමයි අහන්න යන්නේ. සුනිල් අයියා අපි දන්නවා සුනිල් පෙරේරා කියවම සුනිල් අයියා ගැන අපි දන්නවනේ ඉතින්. එතකොට ඔයාගේ ආදරණීය මෑණියන් ගැන කතා කරොත් අම්මා ගැනමත් අපි සඳහන් කරමු.
ගංගාවක් වගේ ගලා යන කාන්තාවක්. බොහෝ සුන්දර කාන්තාවක්. මට කියන වැඩිමල් පුතා ඔයාද? මං. ඔයා. ඊට පස්සේ කවුද ඊට ඉන්නේ? පස්සේ නංගි. නංගිගේ නම මොකද්ද? ඊට පස්සේ ඉන්න නංගිගේ නම? රොෂෙල් රෙහාන. කොහෙද දැන් ඉන්නේ නංගි? එයා ඉන්නේ මේ ලංකාවේම තමයි. එතකොට ඊළඟ ඊළඟ ඇවිල්ලා ගයන්න. එයාත් මෙහෙ. ඊට පස්සේ ආයෙත් ඊට පස්සේ ආය නංගි. එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාගේ නම? මිෂෙල් මනීෂා. එතකොට ඔයා විවාහකයි ආදරණීය ඩැරන් සුබි ප්‍රවීණ ජේෂ්ඨ හතර දෙනාම විවාහකයිද? ඕ නෑ මං මට දැන් ඔයාව තව දැන් ආයෙ අදලා ගන්න. ආදරණීය ඩැරන් සුබි ප්‍රවීණ ජේෂ්ඨ ගායන ශිල්පිනිය ආදරණීය දුව තමයි ඔයා ඇමරිකල් තියෙන්නේ. අපි එතුමියගේ නමත් අපි සඳහන් කරමු. තහනි. තහනි. ඔව්. රයිට්. දැන් සුනිල් අයියා කියලා තියෙන විදිහට අපි දන්න විදිහට හැන්දෑවට ගෙදර පහල තිබෙන ටේබල් එකේ ඔයාලා ඔක්කොම එකතු වෙලා ගොඩාක් දේවල් සමාජය ගැන කතා කරනවා නේද? ජීවිතය ගැන තමයි අපි ඉතින් කතා කරේ. ඔෆිස් එකෙන් පස්සේ ඉතින් තාත්තා ගෙදර එනවා මම හැන්දෑවේ 6:00 වගේ වෙනකොට තාත්තා ගෙදර පෙළක් දවස් රැ වෙන දවසුත් තියෙනවා. හැබැයි ඉතින් බොහෝ විට අපි ගෙදර ඉන්නකොට අපේ තියෙනවා ඉතින් ඔය රවුන්ඩ් ටේබල් ඩිස්කෂන් කියලා. ඉතින් මම අම්මා තාත්තා ගයන්න හිටියේ නෑ. බාලනංගි එතකොට මගේ ඔය බිරිඳ තහනි අපි කට්ටිය ඉතින් මේ ඊට පස්සේ ඉතින් මේ වොෂින් මැෂින් තමයි රෙදි හොදන්න තමයි අපි කරන්නේ. හරි. අනේ මට ඒත් එක්කම කියන්න ඕනේ මේ ඔබට දියණියන් දෙදෙනෙක් ඉන්නව නේද? අපි ඔවුන් දෙදෙනා ගැනත් මතක් කරමු. ලොකු දියණියගේ නම මොකක්ද දෙන්නේ? ජේනා. ජේනා. එතකොට ඇය තාම පාසල් නෑ ඉවරයි දෙන්නම ඉවරයි. දෙපොඩි කෙනා නම? ජියා රියානා. දෙදෙනාම පාසල් වලින් සමු අරන් ඉන්නේ. ඔවුනුත් ආච්චිගේ ගීතෙම ගායනා කරනවද? නෑ කිසි ගීතයක් ගායනා කරන්න ඉඳලා ඉන්න ටොයිලට් එකෙන් නම් ඇහෙනවා. ඒක ටොයිලට් එකටම ගියාම එතන බාත්රූම් එකේ ගීත ගායනා කරනවා. ඒ වගේ ඇහෙනවා. ඒ බාත්රූම් අපි ඔක්කොම ඉතින් බාත්රූම් ගායකයෝ තමයි ඉතින්. බාත්රූම් ගායනයෙන් සමගන්න වෙනවා සජිත් සිල්වෙස්ටර් පෙරේරා සහෝදරයාට. මොකද ඉස්සරහට තියෙන වැඩ ටික බාරගත්තොත් එහෙම ඔබට ගෙදර ඉන්නවත් වෙලාවක් වේද දන්නේ නැහැ. ඒ හින්දා අපි තවත් ලස්සන සුනිල් අයියා එදා ගායනා කරපු ලස්සන ගීතයක් අද සජිත් ගහණින් අහලා ඉඳිමු. නිකම් බොරුවට අඬලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නැලෙඩක් වෙලා බොහොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අය උඹේ ඩාලින් සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අය උඹේ ඩාලින් සයිමා කට් වෙලා කසාද බැඳලා අවුරුදු දෙක ගත වීලා දරුවෙකු ලැබිලා නැත ගෙයි කල එලිවීලා අයෝ ඒ ගැන හිතලද කොහෙද සයිමන් බීලා උඹ විගහට පැනලා වේදකම් කරපන් විමලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අයෝ උඹේ ඩාලින් සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අය උඹේ ඩාලින් සයිමා කට් වෙලා මලි බොරුවට අඬලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නැලෙඩක් වෙලා හොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අය උඹේ ඩාලින් සයිමා කට් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින් ගෝ විමලා අය උඹේ ඩාලින් සයිමා කට් වෙලා සයිමා විමලගේ සයිමා කට් වෙලා සයිමා කට් වෙලා බොහොම ස්තුතියි. ඒ ගීතයත් බොහොම ලස්සනට ඔබ ගායනා කරා. ඔබ තාත්තට පුදුම විදිහට සාධාරණයක් කරනවා. මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවයන්ටත් පුදුමාකාර සතුටක් දැනෙනවා කියන බව මට
100%ක්ම විශ්වාසයි. මම යනවා දැන් ජිප්සි සංගීත කණ්ඩායම පැත්තට. ජිප්සි සංගීත කණ්ඩායම ගැන කතා කරොත් මේ වෙලාවේ පියල්ලయ్య තමා ජිප්සි සංගීත කණ්ඩායම කරගෙන යන්නේ. ඔබට ඇරයුම් ලැබුණාද ජිප්සි සංගීත කණ්ඩායමත් එක්ක එකතු වන්නට? නෑ කිසි ඇරයුමක් ලැබිලා නෑ. ඒ වුණාට ඉතින් පියල් අංකල් ගොම ඉතින් ඇත්තටම පියල් අංකල් ගැන කතා කරලා පියල් අංකල් ඉතින් මගේ දෙවෙනි තාත්තා වගේ. ඉතින් බොහොම හරි සර්ව සාධාරණ වැඩ කරන මිනිස්සේ පියල් අංකල් ඇවිල්ලා ඉතින් යා ගැන එයා හරි ඉමෝෂනල් හරි ලවිං කැරක්ටර් එකක්. එයාට දැනෙන දේ තමයි එයා හැමදෙස්සම දැන් එයාගේ වයසත් එක්ක එයා කරන්නේ. ජිප්සි සංගීත කණ්ඩායමත් එක්ක ඉතින් එයා ආස දේ දැන් එයා තාම කරගෙන යන්නේ. කරගෙන යන ගමන් යුතුයකමක් කරනවා කියන එක මට පොඩි විශ්වාසයක් තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ ඔබගේ මෑණියන්ට ජිප්සි සංගීත කණ්ඩායම යම් කිසි කොටසක් ප්‍රසංගයක් පැවැත්වුනාම ලැබෙන කතාව ඇත්තද? ඔව් ඉතින් ඒක පියල් අංකල් ඉතින් ප්ලේ කරන හැම බුකින් එකකින්ම එයා ගන්න ගාන වගේ ගානක් අම්මටත් ලබා දෙනවා. රයිට්. එතකොට මට කියන්න අපේ ෂෙනාල් මල්ලිගේ පැමිණීම ගැන සහ ඔබගේ ආදරණීය පියාණන්ගේ ගීත ඔබ බොහොම සාධාරණ විදිහට ගායනා කරනවා. ඒ ගැන මොකද්ද ඔබට තිබෙන්නේ ඉදිරියටත් ඔහුට ඒ ගායනා කිරීමේ හැකියාව ඔහුට ලබා දෙනවාද? ඔබලගෙන් කිසිම විරුද්ධත්වයක් නැද්ද? අපි ලබා දෙන්න දෙයක් නැහැ. මොනවා ලබා දෙන්නද? ඉතින් මේ අපි ලබා දීලා කියන්න ගත්තේ ඒක ඒ දරුවට තියෙන ඒ දරුවට ලැබුණ ලැබීම. ඉතින් ඒ දරුවා ඉතින් තව මේ කවුරුත් ලබා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ දරුවා ඒක ඒ දේ තව ඉදිරියටත් ඒක කරගෙන යන්න ඕනේ. ඒ බොහොම තරුණ මගේ දුවලගේ විතර වගේ වයස දරුවෙක්. ඉතින් ඒ දරුවට මං සියලු ශක්තිය සියලු ධෛර්යය මං ඒ දරුවට ප්‍රාර්ථනා කරනවා ඒ දේ ලැබේවා කියලා. සංගීත කණ්ඩායම රිද්ම් ගිටාරිස්ට් කෙනෙක් වශයෙන් එනකොටත් මං හිතන්නේ ඔහු දැනන් හිටියේ නෑනේ මේ වැනි දෙයක් ලැබෙයි කියලා. දැනන් හිටියේ නේද? මම දැනන් හිටියද මෙහෙම මොකක්ද එකක් මෙහෙම වෙයි කියලා. ඉතින් ෂෙනාල් කියන්නේ ඉතින් අති දක්ෂ මේ ගායකයෙක් වාදකයෙක් ඉතින් පොඩි දරුවෙක්. ඉතින් ඒ දරුවට මේ ඉතින් යම් කිසි ලැබිලා තියෙනවා නම් ඉතින් ලැබුණා. ඉතින් ඒ දේ මං හිතන්නේ ඉතින් අර කොහොම තමයි ඉතින් සමාජයෙන් ඉතින් එක දේවල් ඉතින් හෙට මට බයින්න පුළුවන්. හෙට මේ වගේම තව කෙනෙක් ආවොත් එහෙම දේවල් තමයි ලෝකෙ වෙන්නේ. ඉතින් හිතුවා මේ මූ හරියන්නේ නැහැ වෙනන්න අර යන නියම කියලා. එතකොට මේ මිනිස්සු විසින්ම තව පුද්ගලෙක් මේ තෝරගන්න පුළුවන්. ඇත්තම ඇත්ත කතාව. ඉතින් ඒක ඇවිල්ලා අපි හැම දෙයකටම අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් මට පුළුවන් වෙලා මෙන්න මේකෙන් හම්බ කරගන්න පුළුවන් නම් මගේ ගාන මම ඉතින් පුළුවන් වෙලා හම්බ කරගත්තම ඉවරයි. බොහොම ස්තුතියි. අපි තවත් ලස්සන ගීතයකට යනවා. ඔය උදේ හවස මුණ ගැසෙන්න මුකුළු පාන්ඩ ගමේ ගොඩේ සිදුවන හැමදේ දැනගන්න ඔය උමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස් වෙන ලිඳ ළඟ සංගමය මුල් දැන ඔය උමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස් වෙන ලිඳ ළඟ සංගමය මුල් දැන උඩාගෙදර හරමයියගේ ලොකුදුව මැනිකා ගිය සුමානේ සෙනසුරාදා පොලට ගිහිල්ලා සොපි අක්කගේ පුතා එක්ක ඉගියක් කරලා ලයිසමේක දැකලා ඇවිත් ලිඳ ළඟ කියලා උදේ හවස මුණ ගැසෙන්න මුකුළු පාන්ඩ ගමේ ගොඩේ සිදුවන හැමදේ දැනගන්න ඕමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස් වෙන ලිඳ ළඟ සංගමය මුල් දැන ඕමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස් වෙන ලිඳ ළඟ සංගමය මුල් දැන ඕමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස් වෙන ලිඳ ළඟ සංගමය මුල් දැන. right. බොහොම ස්තුතියි. හරිම ලස්සනයි කියන්නම තමයි මට දිගටම වෙන්නේ. වැඩි වගේ නේද අපි සින්දු. ඔව් අපි දැන් මේක මෙතනින් පස්සේ මිනිස්සු ආසයි කතා කරන ඒවා. කතා කරන ඕපදු අර ඔක්කොම මෙයාගේ ප්‍රෝග්‍රෑම් වල මිනිස්සු ඔක්කොම යන මේ බලන ප්‍රෝග්‍රෑම් ඔක්කොම තියෙන්නේ චුට්ටක් කතා කරන සින්දුවක් කියනවා. සින්දු මිනිසුන්ට අහන්න පුළුවන්. මිනිසුන්ට ඕනේ අපි ගැන දැනගන්න. හරිම ලස්සනයි. පොපදු මට ඔයා කියන්නේ ඇත්තටම මගේ සීන් එකක් තියෙනවා. මං හරිම අඩුවෙන් තමයි ඕපදුම කතා කරන්නේ. ඒක මගේ පුරුද්දක්. හරි වැරදි නේද?
හරිම වැරදි හරි ඒකනේ. වැරදි. රට තොට ගැන ඔයාලට දැනගන්න ලැබෙන්නේ නෑ මම මේ රටතුර ගැන මම හොයාගෙන මං ඒක සමාජගත කරන්න නැතු මං විතරක් එක විතරාගෙන ඉන්න එකක් තමයි තියෙන්නේ. සමාජගත කරන්න යන්න එපා. ඒ වුණාට ඉතින් අර උපදුව පොඩ්ඩක් ඔළුව දාලා පොඩ්ඩක් right. මට කියන්නේ එමනම් ඔබ ඉදිරියට කරන්න යන වැඩ කටයුතු මොනවද? ඔබගේ සංගීත කණ්ඩායම ඉස්සරහට ආරයි යනවද? එහෙම නැත්නම් ඔබ තනියම ගායන ශිල්පියෙක් විදියට වේදිකාව බාර ගන්නවද? මම හිතන්නේ තව සුළු කාලෙකදී මම මෙහෙම මේ සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට ඉතින් මෙහෙම යයි සංගීත කණ්ඩායමක් කියන්නේ ඉතින් ඇත්තටම හිසරදයක්. සංගීත කණ්ඩායමක් පාලනය කරනවා කියන එක ඉතින් ඒක හරි ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඉදිරියේදී ඉතින් මමයි මල්ලි ගායනුයි අපි දෙන්න යම්කිසි පොඩි දෙයක් කරයි සංගීත කණ්ඩායමක් එක්ක. ඉතින් ඒක මම හිතන්නේ ඒක එක පාරටම සිද්ධ වෙන එකක් නේ. බට් කියලා එකක් කියුණා නේ. ඒ වගේ ඒවා තියෙනවා ඒක ගණන් ගන්න එපා හරිද? EFM එකේ නේ වැඩ කරන්නේ. ඒතර වෙනවා නේද? ඉතින් ඒ දේවල් ඉතින් මම හිතන්නේ ඒ දේ වෙන වෙලාවට ඒ දේ සිද්ධ වෙයි. අපි ප්‍රාර්ථනය කරනවා අපිට හරි ආසයි ඔයයි ගයන් මල්ලි දෙන්නත් එක්කම සංගීත කණ්ඩායමක් පටන් අරන් ඔය දෙන්න එකතු වෙලා ගමනක් යනවා. කලාව කියන දේ ඉතින් බොහෝ විට ඉතින් කලාව ඉතින් අපි දෙන්නම ඉතින් හැදුණු වැඩුණේ සංගීත පරිසරයක. හැබැයි අපිට තිබුණ ආభాෂය ඇවිල්ලා බටහිර සංගීතය. ඒ ආభాෂය තමයි අපිට වැඩි හරියක්ම තිබුණේ. කලාව කියන දේ ඇත්තටම විරල වෙන්න ඕනේ. මේක උදාහරණයක් හැටියට කිව්වොත් දැන් ඔය බලන්න ඔය මේ ගෑනු ළමයි අයි රත්තරන් කරේ දාන්නේ. ඇයි? ඇත්තටම රත්තරන් කරේ දාන්නේ රත්තරන් විරල නිසා. කලාතුරකින් හම්බෙන්නේ කළු ගල් නම් ගෑනු දාන්නේ කළු ගල්. ඒ වුණා අඩියක් ගන්න මේ රත්තරන් හම්බුනොත් ගෑනු රත්තරන් කරේ දාන්නේ නැහැ නේ. අඩිය මෙතනත් රත්තරන්. අතට ඇවිදගෙන උන්ට එතනත් රත්තරන්. යන්න බෑනේ අර පාරේ රත්තරන් හැමතැනම. එහෙම කවුරුත් දායිද ඔක කරේ නෑ. විරලින්ද තමයි දාන්නේ. මේවා කළා ඒක විරලින්ද තමයි ඒ ගෑනු කරේ දාන්නේ. මේ අඩියක් කරේ ඒක කලාතුරකින් හම්බෙන්නේ කළු ගල් නම් අද කට්ටිය දාන්නේ. ඒකයි කලාව කියන දේ විරල වෙන්න ඕනේ. එහෙමනම් අපි තවත් එක සින්දුවක තවත් එක ගීතයකට යන්. Parasido Colampure, Moderagan, Urukode, Violena Sinde. Harrieta Vetila Pore, Penaladum, Baila Sere, Baila Raja, and Aigiane. Parasido Colampure, Moderagan, Urukode, Violena Sinde. Harrieta Vetila Pore, Penaladum, Baila Sere, Baila Raja, and Aigiane. ලංකාවට බයිලා ගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් ලංකාවට බයිලා ගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් සමාජ සේවකයා පොලිසිය ගායකයා කිව්වම කවුද නොදන්නේ වයලින් වාදකයා ඔහු බයිලා නායකයා මේ බව කවුරුත් දන්නේ සමාජ සේවකයා ඔහු පොලිසිය ගායකයා කිව්වම කවුද නොදන්නේ වයලින් වාදකයා ඔහු බයිලා නායකයා මේ බව කවුරුත් දන්නේ ලංකාවට බයිලාගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් ලංකාවට බයිලාගෙන වොලි බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්
තැංකූ බොහොම ස්තුති අය ගීත ගායන කරන්න කියන්න ඊට පස්සේ මේ කතාවේ මේ කෑල්ලෙන් පස්සේ වැඩසටහනම අවසන් වෙනවා. ඒතර බොහොම ලස්සන ගීතයකින් අපි සමුගන්නට තමයි සූදානම් වන්නේ. සමුගන්නට කලින් මේ ප්‍රශ්නෙට ඔබ මම දන්නවා ඔබට තරම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තවත් ලංකාවේ කෙනෙකුත් නැහැ. ලංකාවේ නීතියකුත් නැහැ. මොකද නීතියටත් කලින් ඔබගේ පියා නීතියට ඒ වැඩ කටයුතු කරා. ගායක ගායිකාවන් ගීත ගායනා කරපුවම රෝලිටි ගෙවන්නට ඕනි පද රචකයාට සංගීතඥවරයාට. නමුත් මේක එදා ඉඳන්ම ජිප්සිස් සුනිල් අයියා කරගෙන ආවා. දැන් තමයි ගොඩක් කට්ටිය කතා බහට ලක් කළා. මේක කළ යුතුමයි කියලා කියන්නේ. මේක කළ යුතුමයි කියනකොට සුනිල් අයියා මේක කළා. ඉතින් පුතා වශයෙන් ඔබට සජිත් ඒ ගැන යමක් එකතු කරන්න ඇති. අපේ ආදරණීය රසිකයන් දැනුවත් කරන්න සහ අපේ කලාකරුවනුත් දැනුවත් කරන්න ඕනේ මේකෙන්. ఆడియన్నటి రక్తమ్మ పల్లకు నెలపు ఇండింజింగులు ముదటి మమ గన్నెమి కరకార పందాల పుంచి హమినే వలవెంగన్ Ready 1 2 3 come on honey my sweetie darling you're gonna be the only ඉතින් ඒ ගැන මං හිතන්නේ කලාකරුවෝට දැන් බොහෝ දෙනෙක් දැනුවත් ඒ සම්බන්ධව. ඒ පොඩි අකමැත්තක් තියෙනවා ඒවට තේරෙන්නේ නැද්ද? අකමැත්තක් තියෙන ඉතින් මෙහෙමයි ඉතින් අපි ඕක සාමාන්‍යයෙන් ගත්තොත් ගීතයක අපි ගෙදරින් පටන් ගමුකෝ. ගීතයක අයිතිය තියෙන්නේ ගීතය රචනා කරපු පුද්ගලයාටයි තනුව නිර්මාණය කරපු පුද්ගලයාටයි පමණයි. ඇත්තට ගායකයාට සත පහක අයිතියක් නැහැ. එහෙම වෙන්නේ ඇයි? ඒකටත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගායකයා කියන ඉතින් ඒ ගීතේ මොන කෙනෙකුට කියන්න පුළුවන්. ලංකාවේ දැන් සිද්ධ වෙලා තියෙන දැන් මෙහෙමනේ දැන් ඕක දැන් ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් ඇවිල්ලා හරි ස්ට්‍රෝං. ඉතින් මේ රට එහෙම තරම් තැනක තිබුණේ නැහැ. ඕවා ස්ට්‍රීම්ලයින් වෙලා ඒ ස්ට්‍රක්චර්ස් වලට ඉතින් ඔය ඒ දවස්වල ඉතින් කවුරු හරි කෙනෙක්ට ගිහිලා ගීතයක් ලියා ගන්නවා. තව කෙනෙක් තනුව නිර්මාණය කරනවා. එතකොට ඒගොල්ලන්ට ඒවලට සුළු මුදලක් නිකන් ආධාරයක් වගේ කරනවා. හිටපු ගමන් එහෙමත් නෙමෙයි නිකන් ලියලා දෙනවා. ඔව් හිතවත්කම. හිතවත්කම නේ ඒ මොකද ඒ පුද්ගලයාටත් ඕනේ ඒ පුද්ගලයාගේ ගීතේ මේ ප්‍රචාරය දක්වා මේ ගන්නයි. ඉතින් අනිත් එක ඇවිල්ලා මේ හරියටම ගත්තොත් ගීතේ අයිතිය තියෙන්නේ අර දෙදෙනාට තමයි. රටකයාටයි තනු නිර්මාණය කරපු කෙනාටයි තමයි. පමණයි. මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ තියෙන ප්‍රශ්නේ දැන් ඔන්න තනු නිර්මාණය කරන කෙනා තනුවක් පද රචකයා සින්දුවක් ලියලා තනු නිර්මාණය කරන සංගීතය සින්දුවක් ලියලා දෙනවා. ගායකයා මේක ගායනා කරනවා හැමතැනම ගායනා කරලා ප්‍රචාර කරලා බොහොම අමාරුවෙන් උඩට අරන් යනවා. උඩට අරන් ගිහලා ඒ ගීතෙන් එයා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒ ගායකයා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. හැබැයි එක පාටම අරගොල්ලන් නීතියක් ගේනවා මේ මගේ සින්දුව කියන්න බෑ කියලා වෙන කෙනෙක් කියන්න කියලා කියන. එතකොට අරයා අරන් ආපු වසර ගණනාවක් අරන් ආපු මහන්සිය ඒ කාලය ඒකට සාධාරණයක් වෙනවාද? අපි නීතිය පැත්තක දාලා නිකන් අපි ඔබ ගායන ශිල්පියෙක් විදිහට උත්තරයක් දෙන්න ඕනේ. ඔව් ඒකට සාධාරණ ඉතින් මුලින්ම බලන්න තියෙන්නේ ඒ පද රචකයා කොතනද ඉන්නේ? කානුවේද? තනු නිර්මාණක ඒ තනු නිර්මාණ කරපු කෙනා කොහෙද ඉන්නේ? ඉතින් ඒ දේවල්ට යම්කිසි සාධාරණයක් වෙලා තියෙනවද කියලා මුලින්ම. ඉතින් මම හිතන්නේ පද රචකයෝ අද හිඟා කන තත්ත්වෙට ඉන්නේ. එතකොට ඔයා ගායකයා නම් ඔයා හම්බ කරනවා නම් මම දන්නේ මට නම් හරීම මේ එහෙම මුදලක් සාක්කුවේ දාගෙන මට ගෙදර යන්නවත් බැහැ. මට ලැජ්ජයි. අදරුණත් ලැජ්ජයි. දැන් අදරුණත් මෙහෙම මේ ජිප්සි ගීත ගායනා කරත් ඒක අපි මේ පිදී යුත්තන්ට ඒ විදිහට යම් කිසි මුදලකින් අපි තමා හම්බ කරනවා නම් තමා මුලින්ම බලන්න ඕනේ තමාට කොහෙන්ද මේ ශක්තියයි. මට මේ ශක්තිය අදටත් මට ලැබිලා තියෙන්නේ මේ තාත්තා නිසා. එතකොට මට මගේ ගීතකින් නෙමෙයි මගේ ගීත කීයක්වත් තියෙනවා කවුරුවක්වත් දන්නේ නැහැ මගේ ගීත. හැබැයි ඔබලා සාධාරණ කරන මම දන්නා මැක්සි ජයවීරයට සාධාරණයක් කරනවා ඊට පස්සේ චන්ද්‍රදාස ප්‍රනාන්දු මහත්මයාට නේද හේමශ්‍රී අල්පිට මහත්මයාට තාත්තා එදා ඉඳන් මේගොල්ලන්ට මම හිතන්නේ ඔටෝ ඒ අයට එහෙම කරේ නැත්තම් මං හිතන්නේ ඉතින් විශේෂයෙන්ම තාත්තගේ ශක්තිය උනේ තාත්තා ඒ දේවල් කරපු නිසා. රයිට් එවනම් අපි සමුගන්න තමයි සූදානම් වන්නේ. ගොඩාක් ස්තුතියි සජිත් සහෝදරයා පැමිණියාට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි යනවා මේ ලස්සන ගීතයෙන්. ඔයාලා සියලු දෙනාටම ජය. විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේද දුරබින් තැන්නේ වැඩි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැත්තන් දැකගත්තා වැත්තන් නැවිදින්න අප සැම පිළිගත්තා ප්‍රීතියෙන් ඕයේ ඔජායේ ඕයේ ඔජායේ
Oye, ojaye, oye, ojaye, oye, ojaye, oye, ojaye, oye, ojaye, oye, ojaye. ඊළඟ විදිහම කවිෂ්ඨ කියන්නේ මොකද? දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා මී පැණි පොවලා මුව ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් දමාලා වැඩි ගී කියමින් වැඩි නැටුමක් නැටුවා ප්‍රීතියෙන් Oye, ojaye, 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 oye, ojaye. Wow.